තුමාට ආගමක් නැති නිසා. ඉතින් එම නිසා මේක අපේ උත්තරීතර දෙවිඳුන්ගේ ප්‍රේමය පෙන්වීමයි. විශේෂයෙන් වකුගඩු රෝගීන් නම් මාර කිව්වා වූ සහතිකය ලබාගෙන ලිපියක් ලබාගෙන දෙවගති සම්පත් පීරිස් හෝ දෙවගති ශාලිත ප්‍රනාන්දු කියන දෙවගතිවරු දෙදෙනා මුණ ගැසී ඔවුන් ඔබෙන් ඉල්ලා සිටින ඒ පෝරණුව පුරවා ඔබගේ අවශ්‍ය වකුගඩු ප්‍රතිකාරය ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන් මෙට්ෆෝමින් කියන දියවැඩියාව සඳහා පාවිච්චි කරන බෙහෙත් වර්ගය එයත් ඔබ නිකන් එකපාරට රෝහලට ගිහිල්ලා මට දෙන්න මෙට්ෆෝමින් මට නිකන් මෙතන මෙට්ෆෝමින් දෙනවක එහෙම දෙන්නේ නැහැ. මොකද හේතුව සමහර මද්ද්‍රව්‍ය භාවිතා කරන්න සමහර වංචනිකයන් සමහර පුද්ගලයන් අපෙන් බෙහෙත් සාම්පලේ අරගෙන ඔහු තව පාමුසිකට විකුණන්න පුළුවන් අපි නොමිලේ දෙන නිසා. ඒ නිසා ඔබ දියවැඩියාවට ගන්න බෙහෙත් වට්ටෝරුව අපි දැනට නිකුත් කරන්නේ මෙට්ෆෝමින් කියන එක. ඒක තමයි ගණන්ම බෙහෙත් එක. ඉතින් මම හිතාගෙන ඉන්නේ ඔය මාස 3ක පෙට්ටියක් ගත්තොත් මාස 3කට සරලන්න බොක්ස් එක දෙනවා. ඔක 11000 සිට 18000 දක්වා ගණන්. ඉතින් මේ රටේ ගොඩාක් අය දියවැඩියාව රෝගයට හරියට බෙහෙත් ගන්න නැති නිසා ලේ කැටි ඇවිල්ලා හෘදයාබාධ මොලේ ලේ කැටි මේ ප්‍රශ්නේ නිසා මරණයටපත් වෙනවා. ඉතින් අපේ සභාවේ සුව මෙහෙට එන අයට මෙට්ෆෝමින් ඕනේ නැහැ කියලා මම ඔබ දන්නවා. නමුත් අපේ ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය හැමෝම අඳුරන්නේ නැහැ. එම නිසා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මේ සේවය සමස්ත අපි ඉස්සල කිව්වේ මේක මේ අවට ප්‍රදේශයේ විතරයි කියලා. ඒ වගේම මම ඉල්ලා සිටිනවා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ගරු අමාත්‍යතුමනි ඔබගේ අධීක්ෂණයේ මත අපිට ලංකාවේ ඕනෑම තැනක නොමිලේ ඔබගේ ඉල්ලීම පරිදි රජයේ ඉල්ලීම පරිදි ලංකාවේ ඕනෑම තැනක වකුගඩු රෝගීන් හඳුනා ගැනීම දියවැඩියාව රෝගීන් හඳුනා ගැනීම සහ හෘද රෝගීන් හඳුනා ගැනීම පරීක්ෂණ අපි අපේ රෝහල සතු බස් එක යවලා ලංකාවේ යාපනයේ සිට මඩ කලපුවත් මඩ කලපුවේ සිට හම්බන්තොටත් හම්බන්තොට සිට කොළඹ දක්වාත් මාසයකට එවැනි ක්ලිනික් 4ක් ලංකාවේ ඕනෑම තැනක ගිහිල්ලා නොමිලේ පවත්වලා දවස පුරා අපේ වෛද්‍ය ආචාර්ය මඩුල්ල නොමිලේ ඔවුන්ගේ රෝග නිරීක්ෂණය කරලා ඔවුන්ට රෝග පිළිබඳව පොතක් දීලා ළඟම තිබෙන රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගන්නට අපිට උදව් කරන අතර අඩු ආදායම්ලාභී සියලුම රෝගීන්ට වකුගඩු රෝගීන්ට සහ දියවැඩියා රෝගීන්ට අපි ක්ලිනික් එක පවත්වන දවසේ නොමිලේ ඒ ඖෂධ ටික ලබා දෙන්න. රයිට්? ඔබ කල්පනා කරයි මේක සෙල්ලම් වැඩක්ද කියලා. මේක සෙල්ලම් නෑ. කොහොමත් ඉතින් මගේ ජීවිතේ සෙල්ලමක් වගේ තමයි සමහර අයට. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ අපිව තබලා තියෙන්නේ උන්වහන්සේගේ ආදරය පෙන්වන්න. රයිට්? ඒ නිසා මම කැමති අපේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට කියන්න ඔබතුමා රජයේ අනුමැතිය පරිදි ඔබ අපිට කියනවා නම් කැබිතිගොල්ලෑවට ගිහිල්ලා මේ ප්‍රදේශයේ සායනයක් පවත්වලා වකුගඩු රෝගීන් හඳුන්ලා දෙන්න ඒ වගේම දියවැඩියා රෝගීන්ට ඖෂධ ලබා දෙන්න කියලා මාසයකට 2-3ක් අපි නොමිලේ අපේ වෛද්‍යවරු යවලා විශේෂඥ වෛද්‍යවරු යවලා එදා දවසේ අපි පැය 10ක් විතර එම ප්‍රදේශයේ ඉඳලා එම ප්‍රදේශයේ අසරණ දුප්පත් අයගේ රෝග නිර්ණය කරලා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. මේ සඳහා මොනම හේතුවක් නිසාවත් දේවස්ථානය සම්බන්ධ වෙන්නේ නැහැ. මේ යන එකඳු සමාජ සත්කාරයකට කිසිදු සභාපාලකවරයෙක් හෝ කිසිදු කිතුණු ආගමික බැතිමතෙක්වත් යන්නේ. ඒකට අපි යවන්නේ වෛද්‍යවරු පමණයි. බලයලත් වෛද්‍යවරු පමණ අපේ රෝහලේ
විසර කාලෙ මඩුල්ලක් අපි සූදානම් කරගෙන ඉන්නේ මේ උදෙසා අපි සාමාන්‍යයෙන් එදිනදා OPD ETU සහ පාමසිය සාමාන්‍ය සිවිල් ජනතාවට අපි ඇරලා තිබෙන්නේ ඒගොල්ලොට හදිසි රෝග ගිහිලා ප්‍රතිකාර මුදලින් ලබා ගන්න රෝහල නඩත්තු කිරීම සඳහා. නමුත් අපේ ප්‍රධාන අරමුණ රෝහල ලබා මුදල් ලිපීම නොවේ. විශේෂයෙන් මම දවසක් ඉරුදින පොරොන්දු වුණා මේ දේවස්ථාන ඉස්සරහා පාමසියක් ඇරලා මම මේ බෙහෙත් ටික දෙන්න හිතනවා කියලා. නමුත් ඒකට කාලය අවශ්‍ය වුණා. ඉතින් දැන් අපි යම් මට්ටමකට සභාව සූදානම් මේ රටට ආදරය කරන්න කරුණාව දක්වන්න. මට කියන්න මතකුණා ඒ වගේම විශේෂ කණ්ඩායම් තවත් දෙකකට ප්‍රතිකාර නොමිලේ ලබා දෙන්නට. ප්‍රතිකාර නොමිලේ ලබා සියලු රෝගවලට මම ඒක කියන්න අමතකුණා. ශ්‍රී ලංකාවේ සියලු පොලිස් නිලධාරීන්ට ඔබගේ හැඳුනුම් පද ඉදිරිපත් කරලා ඔබගේ ඕනෑම රෝගයකට අපේ රෝහලෙන් ලබා දෙන ඕනෑම ප්‍රතිකාරයක් ඔබට නොමිලේ ලබා දෙන්නට අපි සූදානම් වී සිටිනවා. ඒ සමගම ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව ආමි, ගුවන්, නේවි, ග්‍රාමාරක්ෂක සහ STF සහ තවත් ශ්‍රී ලංකාවේ මුර දේවතාවන් ලෙස සිටින ත්‍රිවිධ හමුදාවන්ට ඔබට ඕනම වෙලාවක ඔබට ඇවිල්ලා අපේ වෛද්‍යවරු හම්බෙලා මම අහවල් නිලධාරියා මට බෙහෙත් ටිකක් ගන්න ඕනි කියලා ඔබගේ අනන්‍යතාවය ඉදිරිපත් කළොත් ඔබට මම නොමිලේ ප්‍රතිකාර සියලු රෝගවලට ලබා දෙන්නට උපදෙස් දෙනවා. අපේ පාමසියේ එම බෙහෙත් නැමැතිනම් අපි චිත්තයක් හරි ලියලා දෙන්නම් ඔබ නොමිලේ පරීක්ෂා කරලා ඔබේ රෝගය මේකයි මේ විදියට ඔබ පරිස්සම් වෙන්න කියා. මොකද ස්වාමින් වහන්සේ CGC සභාව තිබ්බේ ශ්‍රී ලංකා දේශයට ආශිර්වාදයක් වෙන්නයි. ආමෙන්. අපි හැමදාම ස්වාමින් වහන්සේ ඉදිරියේ ඉල්ලුවේ අපේ රෝහල උන්වහන්සේ මේ රටට ආශිර්වාදයක් කරන්න කියලා. ඉතින් මම උත්සාහ කරනවා ඊ타ත්ම වේගයෙන් රෝහල් ගත වෙලා නතර වෙලා ප්‍රතිකාර කරගන්න බැරි නිවස්වල මැරිලා යන අසරණ රෝගීන් වෙනුවෙන් මම උත්සාහයක් දරනවා. ආරම්භෙදිම හරි මම කාමර 25ක් විතර අපි සභාවෙන් ඉදි කරලා ඔවුන් සුව වෙනතුරු රෝහලේ නතර කරගෙන ඔවුන්ට නොමිලේ ප්‍රතිකාර දීලා සුවපත් කරලා යවන්නට. මේක ඇවිල්ලා අපේ සභාව දැක්ක සිහිනයක්. ඇත්තටම අපි මේ රෝහල ගොඩනැගිල්ල පවා අපි පවත්වන්නේ කුලී පදනම මත. රයිට්? ඒ ඔක්කොම කරන ගමන් මගේ ආත්මයට ස්වාමින් වහන්සේ කිව්වා මම සැපියුම් කරු. මගේ ජනතාවට ප්‍රේම කරන්න කියා. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ කොටස ඔබගේ YouTube වල ඔබට පුළුවන් මේ කොටස විතරක් විකාශනය කරන්න මම YouTube පවත්වන ඔබට අවස්ථාව දෙනවා. ඉතින් ආය නැවත කියනවා ලංකාවේ සියලුම ආගමික පූජකවරුන්ට ඕනෑම රෝගයකට ප්‍රතිකාර නොමිලේ වෙල්නස් රෝහල මගින් ලබා ගන්න පුළුවන්. ගොඩක් අය දන්නේ නැහැ වෙල්නස් කියන වචනේ තේරුම. වෙල්නස් කියන්නේ උනලා නතර වෙන්නේ නැති උල්පත කියන එක. ඒක තමයි ඒකේ අර්ථය. නැත්තම් හින්දෙන්නේ නැති උල්පත. නැත්තම් මේ උල්පතක් ලෙස උඩට එනවා, වතුර උඩට එනවා, ජීවනයේ උඩට එනවා. ඒක තමයි මේ වෙල්නස් කියන වචනේ තේරුම. උල්පත. ඉතින් අපේ රෝහල සුවේ උල්පතක්. ආමේන්. ඉතින් මම ඔබට කියන්නට ඕනේ දැන් මෙහෙම කිව්වා කියලා සල්ලි තියන අය අර දුප්පත් මනුස්සයට ගන්න තියෙන chance එකට විදින්න එපා. right? පූජකතුමා නම් කවුරුණක් කමක් නැහැ. ඔබ මොන්ටොරෝ එකෙන් වල බෙහෙත් ගත්තත් කමක් නැහැ. ප්‍රාඩෝ එකෙන් ආවත් කමක් නැහැ. බයික් එකෙන් ආවත් කමක් නැහැ. නමුත් සිවිල් ජනතාව ඔබට පුළුවන්කම තිබෙනවා නම් ඔබ අපේ රෝහලෙන්ම ඇවිල්ලා සල්ලි තියන අය බෙහෙත් ගන්න. එතකොට රෝහලට අහිංසක ජනතාවට ආශිර්වාදයක්. මම කල්පනා කරන්නේ මේ සිකුරාදා ඉඳලා ඉක්මනට මෙට්ෆොමින් ලබා දෙන්න සමස්ත ශ්‍රී ලංකාවේ ඕනෑම රටවැසියෙකුට
මම ඒකට දෙවනාංශගේ පාමුල දනගසනෝ එතුමා සපයයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබ අපේ රෝහලට ආශිර්වාද කරලා යාඥා කරන්න. ඔබට හැකි දේ රෝහල වෙනුවෙන් කරන්න. ඔබට සන්තෝෂයිද ඔබ හදපු රෝහල රටට මෙහෙම ආශිර්වාදයක් වීම ගැන? ආමේන්. මේ රෝහල උදෙසා දාඩිය බින්දුවක් හරි හලන ඔබට 490 ගුණයකින් ආශිර්වාද ලැබෙනවා. මම ඔබට දෙයක් කියන්න ඕනේ. අපේ පවුලටත් වෛරස් තුනේ හැදුනා. මටත් කැස්ස හැදුනා. මොකද මම ජනතාවත් එක්ක ඉඳි. අපේ ගෙදර ඔක්කොටම වෛරස් තුනේ හැදුනා. මාරාන්තික නෙමෙයි අපිට ආවා. ඒ වුණාට මම මගේ රෝහලෙන් බෙහෙත් ගන්න යවුවේ නෑ කවුරුත්. ඒකට හේතුව තමයි මගේ රෝහලෙන් බෙහෙත් ගන්න ගියා නම් රෝහල අපේ නිසා සල්ලි ගන්නෑ. මම දුලාන්ට කිව්වා දුලානි අපි මේ රෝහලෙන් බෙහෙත් නොගෙනිමු. රයිට්? ඒකත් තව කාට හරි ගන්න අවස්ථාව දෙමු. අපි ගිහිල්ලා වෙන රෝහලකින් බෙහෙත් ගමු කියලා කිව්වා. මගේ රෝහලේ ડોක්ටර් කෙනෙක් ඇහුවා මම ගියා මේ රෝහල පොඩක් බලන්න මේ ළඟදී සති දෙකකට විතර කලින්. තමයි ડોක්ටර් කෙනෙක් ඇහුවා කැහ ඉන්නේ පාස යන් ඇතුළට කියලා. මම ඇයි කියලා. එක්ස්රේ එකක් ගමු කිව්වා. මේ ECG එකක් ගමු. මම මොකටද කියලා. ගමුගේ ECG එක මම කොහොනේ මගේ පපුව හොඳයි කියලා. ඊට පස්සේ කිව්වා පාස මෙහෙම ලේකක් ගමු ලේකක් අරගෙන බලමු පාසට වෛරස් මං ගොඩ නෑ වෛරස් නෑ කැස්සක් තියෙන්නේ. ඉතින් බෙහෙත් ටිකක් අරන් යන්න කියලා. මං කව් බෙහෙත් ටිකක් ගන්නවා තමයි කියලා කිව්වා. ඊට පස්සේ ડોක්ටර් ගිහිල්ලා මේ CNO නෝනට හරි කාට හරි කිව්වා මේ පාසට බෙහෙත් මම ලියලා දෙන්නම් බෙහෙත් ටික දෙන්න කියලා. මං ගොඩ නෑ බෙහෙත් ටික මට දැන් ලියලා කියන්න කියලා. ඉතින් මට ડોක්ටර් බෙහෙත් ටික ලියලා කිව්වා නෙමෙයි ෆෝන් එකට දුන්නා. તો එයා හිතුවා මම යන්න හදනවා කියලා මම ගියා ඉතින් ෆාමසියට. ෆාමසියට ගිහිල්ලා කිව්වා මේ මම බෙහෙත් ටිකක් ගන්න ආවේ බෙහෙත් තියනවද කියලා. ඉතින් ෆාමසියේ ඉන්න නෝනා ටක් ගාලා කිව්වා ඔව් පාස බෙහෙත් තියෙනවා පස්සට මොනවද ඕනේ කියලා. මම කිව්වා මට මේ බෙහෙත් ටික දෙන්න කියලා. මම බෙහෙත් ටික එයා මට දුන්නා. දුන්නාට පස්සේ මම කිව්වා මේක බිල් කරන්න කියලා. එයා මම කිව්වා මොකක් බිල් කරන්න කියලා. ඒක පාසයි. මම කිව්වා බිල් කරන්න මම මේ සල්ලි දීලා ගන්න කියලා. පාස් ඔයා මං කිව්වා දැන් මේක ඔයාලා මෙතන මේ බිල් කරේ නැත්තම් මම ඉස්සරහා තියෙන ෆාමසියකින් අරන් යනවා දැන්. ඉතින් අය අකමැත්තෙන් හරි බිල් කරා. බිල් කරලා මං කිව්වා ඩිස්කවුන්ට් දාන්න එපා. ඩිස්කවුන්ට් දාන්න එපා මේකට. සම්පූර්ණ බිල මට දෙන්න කියලා. ඒක මට මතක් වුණා මගේ දෙමව්පියන්ටත් බෙහෙත් වගේක් ගන්න තිබුණා. මං ඊට පස්සේ කිව්වා මෙන්න මේ බෙහෙත් ටිකක් දෙන්න කියලා. ඒ බෙහෙත් ටිකක් දුන්නා. ඔය ඔක්කොම බෙහෙත් ටික අරගත්තට පස්සේ 11000 ගාණක්. ඊට පස්සේ එයා ඒ ෆාමසිය නෝන මට කිව්වා මේ වෛරස් වලට ගත්ත කැස්සට ගත්ත පැණි එකටයි ඒකට විතරක් මේ බිල දාමු. පාස් අරකට ඕනේ නැහැ නේ කියලා. මං කිව්වා නෑ. ඔතන මට රුපියලක්වත් නිකන් එපා. 11000 ගාණක් බිල. මම බිල ගෙවනකොට ડોක්ටර් මගේ පිටිපස්සෙන් ආවා ඩිරෙක්ටර් ડોක්ටර් හොස්පිටල් මෙහෙවන. මං ආවා මොකද්ද කරේ කියලා. මං කිව්වා බෙහෙත් ගත්තා කියලා. සල්ලි දුන්නේ මං කිව්වා සල්ලි දෙන්නේ නැතුව රෝහලකින් බෙහෙත් ගත්තම. දැනන්ස මට ආශිර්වාද කළා තියෙනවා. මේක නැති බැරි කෙනෙකුට අපි දෙමු. කිව්වම යා මගේ දිහා බලලා කිව්වා මේ මාර පුදුමයිනේ පාස්ටර් යා. ඉතින් මම ඔබට කියන්න කැමතියි. සල්ලි තියන අය සල්ලි දීලා ගන්න. වැන්දමු මේ වැන්දමු නෙමෙයි මේ ගැබිනි මාතාව පාස්ටර් ශාලිත ප්‍රනාන්දු ඉන්න අපේ ජෙනරල් සෙක්‍රටරි ඒ වගේම අපේ පාස්ටර් සම්පත් ඉන්න කොයි වෙලාවෙත් හොස්පිටල් එකේ කෙලින්ම ගිහිල්ලා පාස් සම්පත් හම්බෙලා කියන්න අපි මගේ නෝට ඩිස්කෑන් එකක් කරගන්න ඕනේ මට ස්කෑන් එකක් කරගන්න ඕනේ කියලා සම්පූර්ණම 100% ගැබිනි මාතාවන්ට නොමිලේ ඒ ස්කෑන් එක ලබා දෙනවා. දුවෙද්ද පුතෙද්ද කියලා අපි කියනවා. බෙහෙත් ටිකක් ඔබට ගන්නම අසන්නක බැරිම තත්ත්වයක නම් ඉන්නේ. දෙවියන්තුමා සම්පත් පීරිස් දෙවියන්තුමා තීරණය කරයි ඒ බෙහෙත් ටික නොමිලේ දෙනවද නැද්ද කියලා. නමුත් සමස්ත ගැබිනි මාතාවන්ට ස්කෑන් එක නොමිලේ. ඔකට වැඩිම ගාණක් කියන්නේ. ගොඩක් ගැබිනි මාතාවන්ට පාස් ශාලිත ඔක කරගන්න බෑ. ડોක්ටර් ගාවට ගියම් පාස් චන්න
ડોક્ටර් ලියනවා ස්කෑන් එක අනිවාර්යෙන් ස්කෑන් 6ක්වත් ලියනවා. අපි ළඟ තියෙන V6 කියන අලුත්ම ඉස්රායල් ප්‍රොඩක්ට් එකේ මැෂින් එක බබා නිකන් ලයිව් ඉන්නවා වගේ පේනවා. ටීවී එකට ලයිව් ඉන්නවා වගේ පේනවා. නිකන් ඡායාවක් නෙමෙයි ඔය තියෙන. අපි ලොකු ටීවී එකක් මාර්ගයෙන් ඇඳ ඉඳලා කකුල් දෙක ළඟ ඉඳගෙන බලන්න පුළුවන් මේ වගේ ටීවී එකකින් මෙච්චර විශාල ගර්භාෂයක් පෙන්නනවා. ඒක ඇතුලේ බබා කොහමද ඉන්නේ හැරිලා දින්නේ ඔක්කොම පෙන්නනවා. මේ මැෂින් එක අපේ එකයි. මේ මැෂින් එකෙන් ගැබිනි මාතාවන්ට අසරණ දුප්පත් ගැබිනි මාතාවන්ට අපි ඒ සේවය නොමිලේ කරලා දෙනවා. ඒ නිසා ඒක ඕනෑම මොහොතක අපේ පාස සම්පත් දෙවිගතිවරයා මුණ ගැසෙන්න පුළුවන්. රයිට්? මැෂින් එක අපේ නිසා අපි නොමිලේ කරනවා. දැන් ඔබට මම දීපු පොරොන්දු කීපයක් අද අල්තාරේ ඉෂ්ට කළා. අපි සමග අත්වල් බැඳ ගන්න හැමෝටම බොහොම ස්තුතියි. මේකට මේ සේවයට උපකාර කරන ඔබ ස්වර්ගයට යනවාමයි. ස්වර්ගයට යනවාමයි. මට මීට වඩා ලොකු සිතක් තියෙනවා යම් දෙයකට උදව් කරන්න. මීට වඩා ලොකු දෙයක් කරන්න මට මේ රටට ආසාවක් තියෙනවා. ඒක මම ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. මම ඒ සම්බන්ධව මේ රටේ ප්‍රධාන පුරවැසියන් සමග ඉක්මනට කතා කරලා ඒ උදව්ව මම මේ දේශයට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම කරනකම් මට ඒ උදව්ව රටට කරලා දෙනකම් මට නිින්දයක් නැති තරම් මම ඒක වසර ගණනාවක් තිස්සේ හිතාගෙන හිටියා මේ උදව්ව මම රටට කරනවාමයි කියලා. ඉතින් මම හිතනවා මම ඒක අපේ රටට කරයි කියලා. ඒක මම ගිහිල්ලා පෞද්ගලිකව අපේ සභාවක් විදිහට කරන්න පණින්න කැමති නෑ. මම කැමති මේ රටේ ප්‍රධාන පුරවැසියන් සමග මතු අනාගතේ කතා කරලා ඒ සේවය අපේ රටට ලබා දෙන්නට පුළුවන් විදියට අපිට පුළුවන් විදියට 100%, 105%ක්වත් ඒ දැවෙන ප්‍රශ්නයට අපේ සභාවට කර තියන්න පුළුවන් වුණොත් මං හිතනවා අපේ සභාව ගැන දෙවනාංශ ගොඩක් සතුටු වෙයි කියලා. ඉතින් මේ ප්‍රීතිමත් ආරංචිය සමගම බයිබලයේ පරිච්ඡේදයක් කියවන්න යනවා. ඒ පරිච්ඡේදය තමයි ගීතාවලිය 108. ගීතාවලිය 108 පළවෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා. මම මීට